ඉතින් ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් ද ප්‍රමෝ channel YouTube channel එකට. ඉතින් අලුත් දෙයක් දෙන්න, අලුත් දෙයක් ඔයාලට එකතු කරන්න අපි අලුතින් channel එකක් හදලා තියෙනවා ද ප්‍රමෝ channel කියලා. ඉතින් අපි subscribe කරන්න කියලා මතක් කරනවා. ඉතින් අද අපි ඇවිල්ලා තියෙන්නේ විශේෂ පුද්ගලයෙක්ව හම්බ වෙන්න. විශේෂ පුද්ගලයෙක් කිව්වොත් විශේෂ තරුණෙක්. අපි බලමු මේ තරුණයා කවුද? මේ තරුණයා කොහෙද ඉන්නේ කියලා. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම කියලා මතක් කරන ගමන් අපි යව හම්බෙන්න. ඉතින් ආයිබෝන් මල්ලි. අයිබෝන් අයියේ ඉතින් කොහොමද මේ දවස්වල වැඩ කටයුතු තියෙන්නේ? සාමාන්‍ය පරිදි කරගෙන යනවා වරදක් නැහැ. ඉතින් මේ AST මොබයිල් කියන්නේ මොකක්ද? AST මොබයිල් කියන්නේ අයියේ ෆෝන් රිපෙයාර් ඇන්ඩ් ඇක්සසරිස් තමයි කරගෙන යන්නේ. ඔව්. ඊට අමතරව ෆෝන් ජංග දුරකථනත් කරනවා. සෙකන්ඩ් හෑන්ඩ් තමයි ගොඩක් දුරට කරන්නේ. අරක තමයි ගොඩක්ම ෆලෝ කරගෙන යන්නේ. එතකොට මේ AST මොබයිල් කියන ආයතනය හැදුණු කොහොමද? මේ නම AST මොබයිල් කියන එකේ අපි සාමාන්‍යයෙන් අර්ථ ගන්නේ කොහොමද? නම අයියේ ඇවිල්ලා මේක මම දාපු නම නෙමෙයි ඇත්තටම. මේක අපේ තාත්තා කරා මීට කලින් අවුරුදු ගානකට කලින් AST shopping center කියලා shop එකක් කරා. ඒක පසු කාලීනව ඒක වැහිලා ගියා. ඒක කාලෙත් එක්ක ඒක පාඩු ලබන නිසා ඒක වැහිලා ගියා. පස්සේ මම ෂොප් එක පොඩියට පටන් ගත්තා. ඒ කියන්නේ මුලින්ම රිපෙයාර්ස් පටන් ගත්තා පොඩියට කරගෙන ගියා. කරගෙන යද්දී පසු කාලේන නමක් ඕන වුණා. අපි බඩු ගන්න තැන් වලින් නම් අහනවා සිස්ටම් දාන්න එහෙම නම් අහනවා. ඒ අහන්න නිසා මට නමක් දාලා තිබුණ නැහැ. මට එකපාරට ඔළුවට ආවේ අරක මම මේ නම HTM Mobiles කියන නම තිබ්බා. ඒ නම තමයි මේකට මෙතනට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔයා දැන් සාමාන්‍යයෙන් මේ ආයතනය පටන් ගන්න කලින් මේ AST මොබයිල් කියන ආයතනය පටන් ගන්න කලින් ඔයා මොනවද සාමාන්‍යයෙන් කරේ? ඊට කලින් අයියේ මම O level ඉවර වෙලා ඔව් කෝස් එකක් කරා ඇල්මිනියම් පාර්ටිෂන් තියෙන්නේ. ඔව් පාර්ටිෂන් කෝස් එකක් කරා. ඒක කරලා අපිව ට්‍රේනින් දැම්මා මේ කියන්නේ කම්පැනි එකකට. ට්‍රේනින් දාලා ඒ කම්පැනි එකේ ට්‍රේනින් මාස 6ක් තමයි ගියේ. ඔව් ඒ ට්‍රේනින් මාස 6 ඇතුළත තමයි මම රිපෙයාරින් කෝස් එක කරේ. ට්‍රේනින් එක ඒක ඇත්තටම ජොබ් එක කියන එක මොකක්ද කියන එක තේරුම් ගත්තා. ජොබ් එක කියන එක ඇත්තටම මට වෙන කෙනෙක් කරලා දෙන ජොබ් එකක් ඇත්තටම එපා වුණා. ඔව් ඒකෙන් තමයි ගොඩක් දුරට මේ තැනට එන්න පාර හැදුනේ. තමන්ගේම ගියර් එකක් දාගන්න දාගන්නවා. එතකොට මේ සාමාන්‍යයෙන් මේ වගේ එකක් කරන්න කියන්නේ ඔයා දැන් කෝස් එකක් කරා කිව්වනේ. ඒක නා කරේ එතකොට මොබයිල් රිපෙයාරින් කෝස් එකක්ද කොහොමද? ඔව් මොබයිල් රිපෙයාරින් කෝස් එකක් නෙමෙයි මම කෝස් 3ක් විතර කරා. සර්ටිෆිකේට් පවා තියෙනවා. ෆෝන් රිපෙයාරින් වලින් තමයි මුලින් පටන් ගත්තේ. රිපෙයාර් වලින් තමයි ඇක්සසරිස් වලට ආවේ. අනිවාර්යෙන් රිපෙයාර් තියෙනවා නම් ඇක්සසරිස් ඒ දෙකම තියෙන්න බෑ. රිපෙයාර් විතරක් කරන්න බෑ. ඒ දෙකම මෙතනට ආවේ ඒකෙන් තමයි. එතකොට මේ සාමාන්‍යයෙන් දැන් අපි හිතමු පාරිභෝගිකයන්ට අවශ්‍ය දැන් Apples දැන් අලුතින් කොටස් වල දැන් Apple ඇවිල්ලා Apple එකේ අලුත් එක ඇවිල්ලා තිනවා. ඊට පස්සේ Huawei Samsung Oppo දැන් ෆෝන්ස් තියෙනවා. දැන් මේ හැම එකකටම ඇක්සසරිස් ඔයාලා ගාව තියෙනවද? ඕනම ෆෝන් එකකට තියෙනවා. ඕනම එකකට තියෙනවා. එතකොට ඔයාලගෙන් ගන්නකොට සාමාන්‍ය ඩිස්කවුන්ට් එකක් ඒ වගේ වොරන්ටිස් නම් නම් ඒ දේවල් තමයි තියෙනවා. 3 month ඉඳලා 1 year වෙනකම් වොරන්ටි වැටෙන එක තියෙනවා. ඩිස්කවුන්ටුත් සාමාන්‍ය වෙන යන ෂොප් වලට වඩා ගොඩක් දුරට අඩුවෙන් තමයි අපි දෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ පේමන්ට් ඔප්ෂන් ගත්තොත් සාමාන්‍ය කස්ටමර් කෙනෙක් ඇවිල්ලා සමහර අය ඉන්නවා ගෙවන්න බලාගෙන ගන්න බලන් ඉන්නවා. ඊට පස්සේ ඒ වගේ දැන් පේමන්ට් ඔප්ෂන් තියෙනවද දැන්? එතකොට අපි කාඩ් පේමන්ට්ස් ගත්තොත් ඒ වගේ ඔයාලා කොහොමද තියෙන්නේ? කාඩ් පේමන්ට් අපි කරනවා PayPal එක තියෙනවා. කියන්නේ ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් ඒ ඔක්කොම පුළුවන්. ගෙවීම් ක්‍රමයට කරගෙන යන්න. ඒ කියන්නේ ඇක්සසරිස් නේ කරන්නේ. දැන් ෆෝන්ස් නම් ගෙවීම් ක්‍රමයට මිනිස්සුන්ට ගන්න පුළුවන්. අපි ඇක්සසරිස් කරන රිපෙයාර්ස් කරන්නේ. ඒ නිසා ගෙවීම් ක්‍රමයට කරගෙන යන එක අවශ්‍ය වෙන්නේ නැහැ අපිට. අරක කාඩ් පේමන්ට් තියෙනවා. කාඩ් පේමන්ට් එක ඔයාලා ගාව ෆෝන් කියන්නේ තනිකරම තියෙන්නේ ඇක්සසරිස්. එහෙමද? ඒ කියන්නේ ෆෝන්සුත් තියෙනවද නැත්නම්? ෆෝන්සුත් තියෙනවා. සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන්ස් තමයි තියෙන්නේ. ඒකත් හැම බ්‍රෑන්ඩ් එකෙන්ම නැහැ. බ්‍රෑන්ඩ්ස් කීපයක් තියෙනවා. ඒක අර මිනිස්සුන්ට අවශ්‍ය නිසා තමයි නැත්තම් ෆෝන්ස් කරේ නෑ මම මුලින්ම. මිනිස්සුන්ට අවශ්‍ය නිසා මිනිස්සු අහනවනේ අහද්දි නැහැ කියන්න නැති වෙන්න දෙයක් තියෙන්න ඕන නිසා තමයි ෆෝන්ස් කරන්නේ ටිකක්. ඉදිරියට අපි බලාපොරොත්තු වෙනවා ෆෝන්ස් ටිකක් දාලා බ්‍රෑන්ඩ් නිව් ෆෝන්ස් ටිකක් දාලා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව් ඉස්සරහට. ඔව්. හරි. එතකොට සාමාන්‍යයෙන් දෙයක් පටන් ගද්දී අභියෝග කියන දේවල් වෙනවා. ඔව්. ඒ සාමාන්‍යයෙන් ගැටලු ප්‍රශ්න අභියෝග ඔය ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න වෙනවා දැන් මේ වගේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා. දැන් ඔයාලට සාමාන්‍යයෙන් මේ වගේ
සිදු වුණු සිදුවීම් තියෙනවද? ඒ කියන්නේ කොයි වගේ දේවල්ට අභියෝග වලට මම මුහුණ දෙන්න උනේ? අභියෝග කියන්නේ අයියේ මට මුලදී පටන් ගනිද්දී මොනවත්ක්වත්ම තිබුණේ නැහැ. ඔව්. කෝස් එක කරන්න තාත්තා විදන් කරා. ඒ වගේම මුලින්ම මට අරන් දුන්න තාත්තා මට ඔය රිපෙයාර් වලට අත්‍යවශ්‍ය කරන බඩු ටික අරන් දුන්නා. ඒ කියන්නේ හොඩ් ගන්නයක්, උදාහරණයක් විදිහට හොඩ් ගන්න එකක්, මල්ටිමීටරයක්, ඒ වගේ පොඩි පොඩි දේවල් ටික අරන් දුන්නා. ඒකෙන් තමයි මම ගොඩක්ම කරේ. මට සල්ලි තිබුණේ නැහැ. ඇත්තටම මම හැමදාම දවස ගානේ කාගේට ෂොප් එක දිහා බලලා මම දවස කවදා හරි මේ තැනට ගෙනියනවා මේක කියන එක දවස ගානේ ටාගට් කරගන්න. අඩියෙන් අඩිය මම ටාගට් කරා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මගේ යාළුවෙක් ඉඳියා. එයා ෂොප් එකක් දැම්මා. මම දානවත් එක්කම දැම්මේ. ඔව්. එයාට ටිකක් ඒ කියන්නේ එයා ජොබ් එකක් කරලා සල්ලියක් ඉතුරු කරගෙන එහෙම කරා. මට ජොබ් එකක් කරලා මාස 6ක් තාම මම ට්‍රේනින් ගියේ. ඔව්. ඒකෙත් පඩියක් හම්බුනේ නැහැ ලොකු. මට සල්ලියක් තිබුණේ නැහැ. තාත්තෙන් ඉල්ලන්නත් බෑ. තාත්තා කරපු දේ ඇත්තටම ලොකු දෙයක්. ඔව්. කෝස් එකක් කරන්න සල්ලි දීලා, එතකොට රිපෙයාර් බඩු ටික ගෙනල්ලා දීලා ඒ ටික කරගන්න ලොකු දෙයක් නේ. එතකොට ආයෙ තව සල්ලි ඉල්ලන්න බෑ. රිපෙයාර් එකක් කරලා ඒ වගේ ඒවෙන් තමයි මම කොහොම හරි මේව කරලා එක්සරිස් ටිකක් ගෙනල්ලා දාගෙන පොඩ පොඩ ඒව කරලා ඒ වගේම ඔන්ලයින් බිස්නස් එක අල්ලගෙන ඔන්ලයින් බිස්නස් අයියේ ඇත්තටම කිව්වොත් ඔන්ලයින් බිස්නස් එක අල්ලගෙන මට හරියටම අවුරුද්දක් ගියා. අවුරුද්දක් ගියා. ඊට අමතරව මම මගේ යාළුවන්ට ගොඩක් සපෝට් කරා. යාළුවන්ට තමයි ගොඩක් බිස්නස් කරේ. යාළුවෝ ඒකෙන් තමයි ගොඩක් ඇදගෙන ගියේ. ඔන්ලයින් එක හරියටම අල්ලගන්න ඔන්ලයින් බිස්නස් එක හරියන්නේ නැහැ. කියන්නේ කරන්න බෑ. ගොඩක් ෆේල් වුණා කරා හරි ගියේම නැහැ. ලොකු කට්ටක් කෑවා ඒක අල්ලගන්න. කොහොම හරි එක තැනකින් කොහොම හරි අහුණා. ඔව්. මිනිස්සු එකපාරට කෙනකින් බඩුවක් ගන්න නැහැ නේ ඔන්ලයින්. ඔව් ගන්න. විශ්වාසය තියෙන්න ඕනේ. මිනිස්සුව දකින්න ඕනේ මේ මනුස්ස බිස්නස් එකක් කරනවා කියන මේක. ඒකත් එක මුලදී කෑෂ් ඔන් ඩෙලිවරි මුලින්ම දාලා එහෙම කරලා පස්සේ ඩිපොසිට් පවා දැම්මා. ලොකු ගණන් වල බඩු පවා දැම්මා. ගොඩක් ඔන්ලයින් කරලා තමයි ආවේ. මේ වගේ දැන් මෙතනට ආවේ ගොඩක් ඔන්ලයින් කරලා. මම මුලින්ම ගෙදර කරේ. ගෙදර තමයි ගොඩක් මාව හොයාගෙන යාළුවෝ කට්ටිය ආවා. ඒ වගේ වගේම ඉන්දියා මගෙන් බඩු අරගෙන සල්ලි දෙන්නම් කියලා පොඩි තියපු මිනිස්සුත් ඉන්දියා. නැවතනම තියෙනවනේ දැන් ඒක කරලා ගොඩක් ඒක මේ තිබුණා. අමාරුවෙන් කරලා ඒක දෙන්නේ ඒ කරන කෙනා තමයි ඒක තේරෙන්නේ අමාරුව තේරෙන්නේ මොකද සල්ලි නැහැ ඇත්තටම මම අයියා කියන්නේ ඒ දවස්වල මට හම්බෙන සල්ලි වලින් ඇඳුමක්වත් ගන්නෙ නැහැ ඇඳුමක්වත් ගන්නෙ නැහැ මම රිපෙයාර් එකක් කරලා ඉතුරු වෙන සල්ලි වලින් කරන්නේ ඩේටා කේබල් එකක් හරි යනලා දාගන්න තමයි බලන්නේ ඒක තමයි සතුට ඒක තමයි මගේ ටාගට් එක කොහොම හරි කරලා මට ඇඳුමක් ගන්නට වඩා අර ඒක දැක්කාම විතර සතුටක් තිබුණා කොහොම හරි කරනවා කියන්නේ පොඩියට ඒ කියන්නේ තියෙනවා ෆොටෝස් පවා තියෙනවා පොඩියට කරගෙන ගියේ මුලින්ම එහෙම තියෙනවා ඉතින් ඒ ටික එහෙම කරගෙන ගියා ඉතින් බාධක ආවා ගොඩක් ආවා ටිකට කරගෙන ගියා ඉතින් එතකොට දැන් මේවයි දැන් සමාජයේ දැන් ඔයා කියපු දේවල් එක දැන් සමාජයේ කකුලෙන් අදින මිනිස්සු ඉන්නවා ඒ වගේ මත දෙන මිනිස්සුත් ඉන්නවා ඉතින් ඒ වගේ දැන් සාමාන්‍යයෙන් ඔයාට මේ සමාජයේ හමු වුණු මිනිස්සු ගැන කතා කරොත් ඔයාට කොහොමද කියන්න තියෙන්නේ මිනිස්සු ගැන සමාජයට යන්න කලින් අයියේ ගොඩක්ම උදව් කරේ තාත්තා තාත්තා තමයි ලොකුම සපෝට් දුන්නේ කියන හැම අඩියකටම මොනල්ලක් වගේ පස්සෙන් ගියා හයිය උනේ තාත්තා. මං අදටත් දෙයක් කරන්න ගත්තොත් මං අදටත් ඒ කියන්නේ මේ දැන් ලොකු තැනකට නෙමෙයි ටිකක් උඩට ඇවිල්ලා තියෙනවනේ. මෙතනට ආවම මං අදටත් මොන හරි දෙයක් ගන්න කලින් තාත්තගෙන් අනිවාර්යෙන් අහනවා. මේ දේ කරොත් කොහමද? මම මොන හරි අයිටම් එකක් ගන්න ගන්නොත් මේ දේ කරොත් අවුලක් වෙයිද? කියන එක අනිවාර්යෙන් මේව කරනවා. ඒ වගේම ඉන්න මගේ යාළුවෝ ඉන්න මගේ ළඟම යාළුවෙක් ඉන්නවා. ඒ මිනිහා මාර විදිහට උදව් කරා. මගේ ඒ කියන්නේ හැමදේම මට බිස්නස් පව අරන් දුන්නා. එයා දන්න කට්ටිය මට මේව කරා. ඒ වගේ මෙයා විතරක් නෙමෙයි තව ඕන තරම් කට්ටිය ඉන්නවා. නම් වශයෙන් කියන්න බෑ. ඒ තරම් පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ යාළ බඩු ගන්නව නමුත් ඒ කියන්නේ මුලින්ම මම ගෙදර කරේ. දේවල් දින් ගොඩක් පාරට ගොඩක් ඇතුලේ දින්නේ. බස් එකෙන් බහලා සාමාන්‍යයෙන් කිලෝමීටර් 2ක් විතර ගෙදරට යන්න ඕනේ. පයින් ඒත් මගේ යාළුවෝ ඒ කියන්නේ ඉස්කෝලේ යාළුවෝ ගොඩක් ඒත් ඒ දුර බලන්න නැතුව මාව මගේ ළඟට ඇවිල්ලා මගෙන් බඩු අරගෙන මාව අද මේ තැනට ගෙනාවා. විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ තමයි ලොකු සපෝට් එකක් දුන්නේ. මේ එයාලා නැත්තම් අද මෙතන දෙන්න බෑ. අදටත් එයාලා මං ගාවට එනවා. මං එයාලා කිසි වෙනසක් කරන්නේ නැහැ. මම ෂොප් එක වහලා තිබුණොත් මට එන්න පුළුවන් තරම් ඉන්නේ ෂොප් එක අල්ලලා හරි මං එයාලට කොට දෙනවා. ඒක ඒ විදිහට කරනවා. අනිවාර්යෙන් ඒගොල්ලන්ට ස්තුති කරන්න ඕනේ. අනිවාර්යෙන් ඒගොල්ලෝ නිසා තමයි මෙතනට ආවේ. ඔව්. එතකොට දැන් අපි කතා කරොත් ඔයත් විදිහට යද්දී දැන් AST මොබයිල් මේක කොහෙද තියෙන්නේ මේ ආයතනය කොහෙද තියෙන්නේ කොහොමද අපි ආව සම්බන්ධ කරන් පාරිභෝගිකයන්ට දැන් අපි හිතමු අපි මේ වීඩියෝ එක බලන අතිද වගේම බඩු ගන්න ඕනේ. එතකොට යාළුවා කොහොමද ආව සම්බන්ධ කරගන්න ඕනේ මේ ආයතනයේ දැන් මෙතන අපි දැන් ඉන්න දැන් නිරතාවයේදී නැති තව ආගේ ශාඛා තියෙනවද? ඒ සම්බන්ධයෙන් අපිට පොඩ්ඩක් කිව්වොත් කොහොමද? මගේ අයියේ මෙතන මේ නල්ලුරුව මේක ඇවිල්ලා මේ මෙතන ප්ලේස් එක නල්ලුරුව කර්මාන්තපුරේ තියෙනවනේ කර්මාන්තපුරේ පානදුර නල්ලුරුව ඒ කියන්නේ මොරවින්න පාර. මොරවින්න පාරේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ ගාලු පාරට මීටර් 300කට විතර මෙහා. තමයි තියෙන්නේ මේක. තව එකක් තියෙනවා මහවිල.
මහවිල නැචුරල් කිව්වොත් දන්නවා පානදුර ඕන කෙනෙක්. ඔව්. පානදුරවට ඕන කෙනෙක්. කියන්නේ පානදුර නෙමෙයි ලංකාවෙම දන්නවා. බණ්ඩාරගම පානදුර පාරේ. බණ්ඩාර ඔව් හොරණ පාර. පානදුර හොරණ පාර. හොරණ පාරේ නැචුරල් එක ගාව තමයි ඒක තියෙන්නේ. ඒ කියන්නේ මාදුපිටි පාර. හොරණ පාරේ ඇවිල්ලා මාදුපිටි පාරේ හැරෙන්න ඕන නැචුරල් එක කිව්වොත් ලංකාවේ දන්නවා. ඕන කෙනෙක් දන්න නැචුරල් එක අසල තමයි ඒක තියෙන්නේ. අපිව සම්බන්ධ කරගන්න නම් අපේ FB page එකක් තියෙනවා. ඒකේ සියලුම විස්තර තියෙනවා. HT mobiles පානදුර කියලා search කරා නම් වැටෙනවා. ඊට අමතරව Google එකේ අපේ location එකක් තියෙනවා. HT mobiles පානදුර කියලා search කරා නම් Google එකේ location එකක් වැටෙනවා. අපේ head office එක කියන්නේ head branch එක පළවෙනි shop එක ඒ කියන්නේ ප්‍රධාන ශාඛාව තියෙන්නේ මෙතන නෙමෙයි. මේක නෙමෙයි අරක මහවිල එක තමයි මේ natural bag ගාව එක තමයි ප්‍රධාන ශාඛාව. ඒකේ location තමයි Google එකේ වැටෙන්නේ. ඒකේ තව විස්තර තමයි සිළුම දේවල් දීලා තියෙන්නේ ඔය Facebook එකේ අරගේ හැමතැනම තියෙන්නේ ඒක තමයි. වගේ සාමාන්‍ය contact number එක තෝම කිව්වොත් 070යි 38යි 25යි 180. ඒකෙන් ඕන වෙලාවක සම්බන්ධ කරන්න පුළුවන්. හරි. එහෙනම් මල්ලි වාගේ බලාපොරොත්තු ওই විදියටම ඉස්සරහට ස්පෙසිෆික් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද අඩියෙන් අඩිය තියලා තමයි මිනිස්සෙක් කියන්නේ. අපිට යන්න තියෙන පාර ගොඩාක් දිගයි. අපි ඒ පාර ගියොත් කොහොම හරි ගමනාන්තය දක්වා ගියොත් අපි දිනනවා. අන්න ඉතින් ඒ වගේ වාඩක් කවදා හරි දිනන්න කියලා අදවදීම ප්‍රාර්ථනා කරන ගමන් අදට අපි වාගෙන් සමු ගන්න. ඉතින් ඔයාලට සුබ දවසක්. සුබ දවසක් වගේ. ඉතින් මේ වගේ ලස්සන තවත් විශේෂ වීඩියෝ රසක් අපේ ද ප්‍රොමෝ YouTube channel එකෙන් ඔයාලට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මතකද channel එක subscribe කරන්න කියලා නැවතත් මතක් කරනවා. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්.